මේ අපේ සිව ගුරුතුමා ඉතින් ඉංග්‍රීසි ගුරුතුමා මේ අද ඇවිල්ලා තියෙන්නේ සිංහරාජයට අපේ ටීම් එකත් එක්කම පසුපසින් ආවා. ඉතින් ගොඩාක් වැදගත්. මොකද මේ එතුමල්ලා වගේ අය හරහා මේකේ ගොඩාක් සංචාරක කර්මාන්තයට ලොකු දෙයක් කරගන්න හැකියාව තියෙනවා. ඒකට භාෂාව පිළිබඳව ඉතාමත් හොඳ අවබෝධයක් තියෙනවා සහ මේ ප්‍රදේශීය ජීවත් වෙන නිසා මේ පිළිබඳව ලොකු අවබෝධයක් තියෙනවා. ඉතින් එයාලත් එක්ක සම්බන්ධතාවයක් හදාගෙන මේ ප්‍රදේශ සිංහරාජ වැසිවනාන්තරය සම්බන්ධයෙන් එන විදේශිකයන්ට ලොකු මඟ පෙන්වීමක් කිරීමේ හැකියාව තියෙනවා. ඉතින් සර් අද මේ ඔයාලගේ යාළුවෝ කට්ටියක් නේ ආවේ කවුද? ඔව් මම 2001 එංගලන්තේ අයර්ලන්තේ සංචාරයක් ගියා ශිෂ්‍යත්වයක් හම්බෙලා තරුණ සේවා සභාවෙන්. ඒ දවස්වල මට මුණ ගැහුණු කට්ටියක් ඉන්නවා එංගලන්තේ අයර්ලන්තේ උතුරු අයර්ලන්තේ. ඒ උතුරු අයර්ලන්තේ මං හිටපු ගෙදර මවගේ දුව මේ ඒ කියන්නේ අවුරුදු 24කින් පස්සේ ආපහු ඒ සම්බන්ධතා එක්ක මේ ඇවිල්ලා තිනවා මේගොල්ලන්ගේ දුව පුතාලා මීට කලින් ඇවිල්ලා තිනවා අපිත් එක්ක සම්බන්ධ වෙලා සිංහරාජයට ඇවිල්ලා තියෙනවා. ඒකෝ මේගොල්ලන් මේ සැරේ මාව බලන්න ලංකාව බලන්න ආපු ඒ ගමනේ අනිවාර්යයෙන් අපි නවාතනක් ගන්නවා සිංහරාජ. ඒක අනිවාර්ය කරගන්නවා කොහොමත්ම. ඒකෝ ඒගොල්ලන්වත් අද එක්කන් ආවා අපි තව යාළුවෝ අපි පන්ති දූ දරුවන් සහ නෑදෑයෝ මේගොල්ලන්ත් එක්ක සිංහරාජ්‍ය ගැන අනිවාර්යයෙන් මේගොල්ලන් දැනුවත් කිරීම අපේ වගකීමක් අනිවාර්යයෙන්. ඒ හින්දා අපි මේ ගමන ඒගොල්ලන්ගේ ගමනේ ප්‍රධාන නවාතනක් ඇටියට කරගන්නවා අපි සිංහරාජ. ඒ හින්දා අද දවසේ සිංහරාජයේ තියෙන වැදගත් දේවල් පෙන්නලා දෙන්න මේක ලෝකෙට ගෙනියන්න විශේෂයෙන් එක දෙයක් හැටියට අද දවසේ මේ ඇවිල්ලා ඉන්නේ. ඔව් අපිට ආරාධනා කරන්න පුළුවන් ද විදේශිකයන්ට පොඩ්ඩක් ඉංග්‍රීසි භාෂාවෙන් ඒකට kind of media about eco-friendly media. So you want to know about the visit of Sri Lanka of yours, the experience you had. Yeah. Yeah. You're good at speaking. Yeah. We arrived in Colombo on 24th. on the on Christmas Day on the 25th, and we spent 2 or 3 days in Colombo. Very busy. Went to see temples and we had a walk along the front, and we got the bus to Sivas on what day was that? I've mixed up with the days. Yeah. And we are enjoying the hospitality, very friendly people, and the food. Oh. We've met many of Siva's students and family, and they have all welcomed us. And Les was teaching in the school. Les was not teaching. Yeah, what did you say in the We've school? seen thousands of tuk-tuks, Tuk-tuks, yeah. chaotic traffic, Dogs. lots of dogs, yeah. A classic big city, Colombo, a classic big city, the same everywhere. Noisy, lots of people, but everybody smiles here. That's the one thing I've noticed. Nice. Everybody is very smiley, which is lovely. And it's nice and warm for us. well done. ඉතින් ආරාධනා කරනකො තවත් අපි දන්න කියන අයට මිසිකරාජ බලන්න එන්න කියලා. අනිවාර්යයෙන් මේ සිංහරාජ කියන්නේ ලංකාවේ තියෙන වැදගත්ම ස්ථානයක්. ස්වභාවදාමයත් එක්ක බැඳීලා ඉන්න අපිට මේක රැක ගැනීම අපේ යුතුයකමක්. ඒ වගේම ලෝකෙට පුළුවන් තරම් ගෙනියන්න ඕනි මේ සිංහරාජය බලන්න එන්න. මේක ලංකාවේ අභිමානයේ තවත් එක් කොටසක්. ඒ අභිමානය තව තව ඉස්සරහට රැගෙන යන්න පුළුවන් තරම් මේ නරඹන හැමෝම ආරාධනා කරන්න ඔයගොල්ලන්ගේ යාළුවන්ට හිතමිත්‍රාදියන්ට එන්න කියලා සිංහරාජය නරඹන්න. ඒක කලවාන්ටත් ලොකු අභිමානයක් වෙයි. අනිවාර්යයෙන් මේ සීසන් එකේ ඉතින් මේ ආපු එක ගැන ගොඩක් ස්තුතියි. අපේ කලවන්ට ආපු එක ගැන ඉස්සරහට යනවා. Thank you.